Hi guys, ඉතින් අද බලමු ඉතින් අපිට අලුතෙන් ඉතින් emote එකක් ඇවිල්ලා තිනවා. අපි බලමු ඉතින් මේ emote එකට ස්පින් කරලා ඉතින් හරියටම ඉතින් ආව ගමම තමයි ස්පින් කරන්න යන්නේ. අපි බලමු ඉතින් ඒකට ස්පින් කරලා කොච්චර ජෙම් ගණක් ඇති කියලා ඉතින් emote එක ගන්න ඉතින් දැන්ට diamond 1400 තියෙනවා. අපි බලමු ඉතින් ඒක ස්පින් කරන diamond කීයක් විතර ඇති කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද ගෙනා වීඩියෝ එකට යන්න කලින් මතක් කරන ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all කරලාම තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අපි යමු අද ගෙනා වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සෙල්ලාම ඉතින් ඉවෙන්ට් එක පැත්තට යන් ඉතින් ඉවෙන්ට් එක පැත්තට යන කාලේ ඉතින් අපි හැමදාම වගේ ඉතින් ට්‍රික් එකක් එමේ යූස් කරලා බලමු ඉතින් මේ පාරවත් අඩුවට ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ විදිහට ඉතින් අපි ක්ලියර් කැච් පාරක් එහෙම දීලා ඉතින් ඉස්සෙල්ලාම ඉවෙන්ට් එක පැත්තට යන් ඉතින් අපි බලමු ඉතින් ස්පින් කරගෙන ගිහලා ඉතින් ඩයමන්ඩ් 1400න් ගන්න පුළුවන් වේද නැත්නම් ඉතින් අපිට ඊටු ඩයමන්ඩ් ටිකක් තියයිද කියලා. ඉතින් මේක අනිවාර්යෙන් ගන්නවා නම් අපිට ඩයමන්ඩ් 2300 2400ක් විතර ගාණක් යනවා. ඉතින් අනිවාර්යෙන් මේ ඉමෝට් එක ගන්නවා නම් ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් ඉමෝට් එක ගන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඩයමන්ඩ් 2300ක් විතර සෙට් කරලා තියාගන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ඉතින් මේ විදිහට ක්ලියර් කැච් පාර දීලා ඉතින් මේ විදිහට ඉතින් ගෝල් රෝයල් එකකුත් ස්පින් කරලා ඉතින් ඉවෙන්ට් එක ස්පින් කරමු. ඉතින් අපි බලමු ඉතින් ඉස්සෙල්ලාම 9 ස්පින් එකක් දෙමු. අපි මෙතන 9 19 29 එන්නේ විදිහට ඉතින් ඒ ටික දීගෙන යන් ඉතින් එකපාර 1200 දෙන්න නැතු ඉතින් අඩු ගානින් සමහරට වදින්නට තියෙනවා. ඔන්න ඉතින් 19 එකක් දුන්න ඉතින් 19 එකනොත් ඉතින් මොකවත් වැදුන්නේ නැහැ. අපි ඉතින් ආපහු ගෝල් රෝයල් ස්පින් කරලා ඉතින් ස්පින් කරලා බලමු ඉතින් මේක අඩු ගානෙන් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි මේ විදිහට ඉතින් ස්පින් කරමු. ඉතින් ඔන්න ඉතින් 59 ස්පින් එක තියෙනවා. අපි 59 එකක් දෙමු ඉතින් මේ විදිහට බලන්න. ඉතින් ඒකෙනුත් නෑ ඉතින් ඕන්න 99 එකක් දීගෙන ඉතින් මේක අන්තිම එක එන්නේ නෑ මට. අන්න වැදුණා. අඩෝ වැදුණා ඒක. ඒ ගැම්මක් හොඳේ ඔන්න ඉතින් ඩයමන්ඩ් ගියේ අපිට ඩයමන්ඩ් 200 ගානක් ගියේ ඔන්න 200 ගානෙන් වැදුණා. ඉමෝට් එක අඩෝ ඉමෝට් එකම වැදුණා. ඉතින් කැත්තක් නෙමෙයි වැදුනේ ගානටම ඉමෝට් එක වැදුණා. ඉතින් පට්ටම ගැම්මක් ඉතින් ඔන්න ඉතින් ඔයාලා ලක් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලොත් අනිවාර්යයෙන් ඉතින් ක්ලියර් කැච් පාරක් දීලා ඉතින් ස්පින් කරනවා. ඔන්න ඉතින් ඩයමන්ඩ් 99 ස්පින් එකෙන් වැදුනේ. කියන්නේ මට ඩයමන්ඩ් 200 ගානක් ගිහලා තියෙනවා. ඉතින් සේරම ඩයමන්ඩ් 200 ගානෙන් ඔන්න ඉතින් අලුත් ඉමෝට් එක ගත්ත ඩයමන්ඩ් 200 ගාන. ඉතින් පට්ටම ලක්යක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉතින් ඉමෝට් එක ඔන්න වැදුනේ. ඉතින් ගැම්මටම ඉතින් ක්ලේම් කරගමු අපි මේ විදිහට ඉමෝට් එක. ඉතින් අපි ඉමෝට් එක ගිහලා දාලා බලමු ඉතින් ඉමෝට් එක. ඒක නම් ඉතින් සුපිරිම ඉමෝට් එකක්. ඉතින් කොඩිය ගහන එකටත් ඇටි සුපිරිම ගැම්මක් තියෙන ඉමෝට් එකක්. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා ඉතින් අපි බලමු ඉමෝට් එක මේ දාගෙන ඉතින් මැච් එක ලොබියට දාගෙන බලමු. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඉමෝට් එක බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරිම ඉමෝට් එකක් තමයි ඉතින් මේ ඉමෝට් එක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් ඉමෝට් එක සුපිරිම ගතියක් තියෙන. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් අලුත්ම ඉමෝට් එක. ඉතින් ඒක නම් පට්ටම ගතියක් තියෙන. ඉතින් මම නම් ආසම ඉමෝට් එකයි. ඉතින් මම ගන්නම හිතාගෙන ඉතින් ඩයමන්ඩ් කීයක් දීලා හරි ඉතින් ඔන්න ඒක ආව ඉතින් ඩයමන්ඩ් 200 ගානෙන් අදුන. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන් ඉතින් මේ ඉවෙන්ට් එකට ස්පින් ගන්න ඩයමන්ඩ් කීයක් ගියාද කියලා අනිවාර්යයෙන්ම ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් ට්‍රික් එකක් යූස් කරලා බලන්න. ඉතින් ඕගොල්ලන්ට අඩු ගානෙන් ගන්න පුළුවන් නේ. අපි බලමු ඉතින් මැච් එකට ගිහිල්ලා ඉතින් මැච් එකේ දාලා ඉතින් සුපිරියක් දීලා ඉතින් මේ ඉමෝට් එක ඉතින් ඒක නම් නිකන් අර කොඩි ගන්න ලයින් එකටම තියෙන. ඉතින් අපි බලමු මේක මැච් එකේ දාලා ඉතින් කෝල් ටිකක් වේදි කියලා. අනිවාර්යයෙන්ම ඉතින් කෝල් ටිකක් වේදි මේ ඉමෝට් එක ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් පට්ටම ගතියක් තියෙනවා. නිකන් රිච් පෙනුමක් තියෙනවා. නිකන් අර කාසියෙම යන ඉතින් සුපිරිම ගතියක් තියෙන ඉමෝට් එකක්. ඉතින් මේක මේ විදිහට එකපාරක් දැම්මම නිකන් අර කොඩිය ගැහුවා වගේ හිටලම තියෙනවා. මෙතනින් අපිට උඩින් නමත් බලා ගන්න පුළුවන්. ඒක නම් ඉතින් සුපිරිම ගැම්මක් තියෙනවා. ඉතින් මේ ඉමෝට් එක ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ඉතින් ඉමෝට් එකට ස්පින් කරලා බලන්න. ඉතින් සුපිරිම ගතියක් තියෙන ඉමෝට් එකක් තමයි ඉතින් මේ ඉමෝට් එක කාලෙකින් ආව හොඳම ඉමෝට් එකක් කිව්වොත් ඉතින් ඒකත් හරි. ඉතින් මේ ඉමෝට් එක නයි ඉතින් අනිවාර්යයෙන් ඉතින් ඕගොල්ලෝ ස්පින් කරන ඩයමන්ඩ් කීයක් ගියාද කියලාත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් තවත් ඉස්සරහට මේ වගේ ඉවෙන්ට් ස්පින් වීඩියෝ දිගටම බලන්න GameRim2 YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලාම තියාගන්න. ඉතින් ආයෙත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ගින් එන්න. හැමෝටම goodbye.